ඇයි බං? කවුද බං අර? ඇයි උඹ කලින් දැකලා නැද්ද මම අපි පන්තියන කෙල්ලෙන්නේ? ඇයි මට ඔය කලින් පේන්නේ නැත්තේ? අද නම් ක්ලාස් යන්නම ඕන. අද මොනවද බයි ඉගෙනුවේ? අනේ මන්ද. මට නම් මෙලොවම මොකලත් තේරුන්නේ නැහැ. ඒක බැලුවා බං? උඹ කැමති කියලා මං කියන්නද? අද ඕනේ නෑ බං. ඊට පස්සේ මං අහලේ. නෑ ඕනේ නෑ බං ඕනේ නෑ. ඒ මොකද්ද බං උනේ? පස්සේ උත්තරයක් දෙන්නම් කිව්වා බං ඒකේ. හෙලෝ කොහෙද ඉන්නේ? මම ගෙදර බා. අද එන්නේ නැද්ද? බෑ බං මම ලෙඩ වෙලා ඉන්නේ. එන්න වෙන්නේ අද ක්ලාස්. හරි. මම ගෙදර බා. අද එන්නේ නැද්ද? බෑ බං මම ලෙඩ වෙලා ඉන්නේ. එන්න වෙන්නේ අද ක්ලාස්. චි මම කෝල් එක ආන්සර් කරන්නේ නැහනේ. මම ගෙදර බා. අද එන්නේ නැද්ද? බෑ බං මම ලෙඩ වෙලා ඉන්නේ. එන්න වෙන්නේ අද ක්ලාස්.
ඔහොම පොඩ්ඩක් හිටපන් මට උඹට කියන්න දෙයක් තියෙනවා. ඇයි මේකේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? මං වැඩ පොඩ්ඩක් හිටපන්කෝ. මේ කියවලා බලපන්. මොකද්ද මේ? කියවලා බලපන්කෝ. මගේ අහිමි ආදරේ වෙත ඔයා දන්නවද? ආදරේ කියන්නේ මැරුණු හිතකට උනත් පණ දෙන්න පුළුවන් හරි මායාකාර දෙයක් කියලා. ඔයා මේ ලියුම කියවන වෙලාවේ ඔයාට හිතනවා ඇති ඔයාගේ ආදරේ මං මරලා දැම්ම කියලා. එහෙම නේද? ඒත් ඔයා මට කවමදාකවත් නොකියපු මහ මෙරක් ආදරේ මං වාගේ ඇස් වලින් හරි ලස්සනට දැක්කා. ඒ ආදරේ මගේ හිත හරි ලස්සනට හුස්ම ගනිද්දි හැඟීමක් දැනීමක් නැති කෙල්ලෙක් වගේ ඔයාගේ ඇස් ඉස්සරහා බොරු කරාට මට සමා වෙන්න. ජීවිතේවත් පරිස්සම් කරගන්න වාසනාවක් නැති වුණත් ඔයාගේ ආදරේ මං ඊළඟ ආත්මයකට පරිස්සමින් අරන් යන්නම් රත්තරන්. ඊළඟ ආත්මක හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. මං ආදරේ. ඔයාට ආදරේ රෝසමල. කොහෙද යන්නේ? නාමල් මුවින් කලාමං මුලා නෑබුල් පෙමින් මත් කලා නෙතගින් බලා නුඹ පානාසිනා මායාවන් වීදෝ පමා රහසින් මම පතනා කෙනා